ඔයා කොහේ යන්නේන ගමන් වුණත් ලස්සන මල් පැලයක් දැක්කොත් කොහොම හරි අතු කෑල්ලක් හරි කඩාගෙන ඉන්න නේද උත්සාහ කරන්නේ. ඉතින් මමත් හැමදාම යන්නේන පාරයිනේ ඔන්න ඔය වගේ හරි ලස්සන මල් වැලක් තියෙනවා දැක්කා. ඉතින් දවස් ගාණක් බලාගෙන ඉඳලා අන්තිමේටම මම ඕකෙන් මල් අතු කෑල්ලක් කඩාගෙන ගෙදර ගෙනාවා. දැන් මාස 2-3ක් වෙනවා. ඉතින් ඕක හදලා තියලා තිබ්බා. මේ වෙනකොට ඒ කියන්නේ නොවැම්බර් මාසේ වෙනකොට මං ගෙනල්ලා හදපු මල් අතු කෑල්ල මෙන්න මේ විදිහට තමයි මගේ ගෙදර හැඩ කරන්නේ. ඉතින් ඔයාලත් ඔන්න ඔය විදිහට කොහේ හරි යන්නේන ගමන් ඔයාගේ ගෙදරටත් ගොඩක් වර්ගවල මල් අතු, මල් පැල, බීජ ගෙනල්ලා ඔයාගේ ගෙවත්ත අලංකාර කරගන්න එකතු කරගෙන ඇති. අපි ගෙවත්තට එකතු කරගන්න විවිධ මල් වර්ග ගැන විවිධ පුද්ගලයන්ගේ අදහස් විවිධාකාරයිනේ. ඉතින් දිය කුණ්ඩලු කියන්නේත් ගොඩක් කට්ටිය එක එක විදිහේ කතා කියන මල් වර්ගයක්. සාමාන්‍යයෙන් කැලෑවට හැදෙනවා වටිනාකමක් නැහැ වගේ කතානේ ගොඩක් වෙලාවට ඇහෙන්නේ. මෙන්න මේ දිය කුණ්ඩලු වර්ගයත් අපේ ගෙදර වත්තේ කැලෑවට වගේ තමයි හැදිලා තියෙන්නේ. ඔන්න එහෙම කැලේට හැදුණු පැලයක් කැලේ තියෙනවා දකිද්දී වටිනාකමක් නැති වුණාට හැබැයි ඒක පෝච්චියකට දාලා ඒකට ගැළපෙන තැනක තිබ්බහම ලැබෙන්නේ ලොකු වටිනාකමක්. ඒ වගේම ලොකු අලංකාරයක් ඒ ගෙවත්තට එකතු වෙනවා. එකම එක දිය කුණ්ඩලු පැලයක්වත් නොතිබුණු මගේ ගෙදර මේ වෙද්දී දිය කුණ්ඩලු වර්ග පාට 10කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ අතර බයි කලර් වර්ග පැල දෙකක් තියෙනවා. ඔයාගේ ගෙදර විවිධ වර්ගවල පොකුරු ඒ වගේම මෙන්න මේ විදිහට තනි වර්ගයේ දිය කුණ්ඩලු බොහෝමයක් ඔයාගේ ගෙවත්ත අලංකාර කරනවා ඇති. දිය කුණ්ඩලු වගා කරන එහෙම නැත්නම් ඔයාගේ ගෙවත්ත තියෙනවා නම් ඔයා බොහෝ විට දන්නවා මෙන්න මේ විදිහට ගොඩක් වෙලාවට දිය කුණ්ඩලු වලට පණුව බෝ වෙනවා. මෙහෙම බෝ වුණාට පස්සේ මුළු ගහම එයාලා පොඩි වෙලාවක් ඇතුළසේ කියන්නේ දවසක් දෙකක් ඇතුළස වගේ මෙයාලා විනාශ කරලා දානවා. ඉතින් වගාව ගැන සැලකිල්ලෙන් හිටියොත් ඔයාට මේ කරදරෙන් බේරෙන්නත් පුළුවන්. ඉතින් කොහොමද මේ දවස්වල ඔයාලගේ කාලය කොහොමද ගත වෙන්නේ? පාසල් නිවාඩු කාලෙත් ඇවිල්ලා තියෙන නිසා ගෙවල් වල පොඩ්ඩෝ ඉන්නවනම් මේ දවස්වලට යුද්ධේ වගේ ඇති. බොහෝ විට වැඩ අධික කාලයක් තමයි විශේෂයෙන්ම අම්මලාට නම් තියෙන්නේ. නිවාඩු කාලේ ඉවර වෙනවත් එක්කම පාසල් වල වාර විභාගත් පටන් ගන්නවා. ඊට පස්සේ නැවතත් දින කිහිපයක නිවාඩුවත් එක්ක අලුත් පාසල් වාරේනේ පටන් ගන්න. ඉතින් ඒ වගේම අලුත් අවුරුද්දක් උදා වෙනවා මේ වෙද්දී. ඒ නිසාම අම්මලාට එහෙම නැත්නම් ගෘහණියන්ට වැඩ අධික කාලයක් තමයි මේ ලං වෙමින් පවතින්නේ. මොකද නත්තලත් ලං වෙනවනේ. මේ සියලුම කාරණාත් එක්ක ඔයාගේ ගෙවත්ත ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා ඇති. මොකද අමුත් ඔහෙමත් එනවා. ඉතින් අපි ජීවත් වෙන අපේ ගෙදර එහෙම නැත්නම් අපේ වටපිටාව අපේ ගෙවත්ත හරි පිළිවෙලට තියෙනවා කියන්නේ ඒක අපිටත් හරි හිතට සතුටක්. මේ තියෙන්නේ හයිබ්‍රිඩ් දහස්පතිය වර්ගයක්. මේක මම ගෙනාවේ අපේ නගරයේ තියෙන පැලතවන්ගෙන්. ඒත් එක්කම මෙන්න මේ දහස්පතිය වර්ගය ඔයා දන්නවද මොකක්ද කියලා? මම නම් චූටි කාලේ ඉඳලම කියන්නේ මෙන්න මේ පාට දහස්පතිය වලට ගිනි දහස්පතිය කියලා. හැබැයි මෙන්න මේ දහස්පතිය වර්ගය එහෙම නැත්නම් ගිනි දහස්පතිය එක පුංචි පුංචි මල් ගොඩාක් පිපෙනවා. පඳුරක් විදිහට හැදෙන්නේ වැඩි උස යන්නේ නැහැ. පැතිරිලා වගේ තමයි හැදෙන්නේ. මේ දහස්පතිය බීජ මට ලැබෙන්නේ දකුණු කොරියාවේ. ලංකාවෙත් මේ වර්ගය තියෙනවා කියලා කියනවා. හැබැයි මම දැකලා නැහැ. මම දැකලා තියෙන්නේ පෙති ගොඩක් තියෙන ගිනි දහස්පතිය වර්ගය. ඉතින් මේකත් ගෙවත්තට ලොකු අලංකාරයක් එකතු කරනවා. මේ තියෙන්නේ අපේ බේකරියේ අද දවසේ විශේෂයෙන්ම හදපු කෑම වර්ගයක්. ඔයා මේ කෑම වර්ගය හඳුන්වන්නේ මොන නමින්ද කියලා පොඩ්ඩක් කියන්න. මේ තියෙන්නේ නම් චූටි කාලේ ඉඳලා අපි කන්න කැමති හරි රස කෑමක්. ඉතින් දැන් ඉන්න දරුවෝ නම් මෙන්න මේ වගේ ආහාර වලට වැඩිය කැමති නැහැ. මොකද එයාලට හුරු පුරුදු නැති නිසා. ඉතින් අද ගෙනාවේ පුංචි වීඩියෝ එකක්. නැවත දවසක ටිකක් දිග වීඩියෝ එකක් අරගෙන මං එන්නම් ඔයාගේ ගෙදරට. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.
එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.